Main අපේ truck driver tipper නම් easy boys. මේක ගති පොඩි මින් ගතියෝ තියෙනවා. එතකම වාගේ බලන්න. හරියට ගේමින් එකක් තියෙන දැනක්. Hi guys, ඉතින් අද අපි වෙනස්ම vlog එකක් ගෙනල්ලා තියෙන්නේ. අපි ඔයගලන් ෆුඩ් චැලෙන්ජ් නම් මනම් ඉල්ලලා තිබ්බා. ඔව් ෆුඩ් චැලෙන්ජ් එකෙන් ඉල්ලලා තිබ්බා. අපිට ගොඩ කාලෙකින් vlog එකක් දාන්නත් බැරි වුණා. දැන් අපිට වෙනම vlogs edit කරන්න කෙනෙක් ඉන්නවා. එයා දැන් කලින් vlogs ටික edit කරලා දැන් ඔයගලන්ට මම හිතනවා ඔයගලන් මේක දකි. දැන් අද අපි මේ අද මැයි කවද? මැයි 6ද? 7. මැයි 7. ඔයගලන් දකි සති දෙකකින් විතර වගේ දකි කොහමද අර vlogs ටික අපි ඉක්මනට දානවා. ඒ කරලා දැන් මේක පොඩ වෙනස්ම විදිහේ vlog එකක් වෙන්නේ. මොකද අද අපි දෙන්නටම ගේමින් chairs දෙකක් ගන්න යනවා. අපි Unity Plaza එකට තමයි යන්න හදන්නේ. ඒත් එක්කම අපි දැන් ආවා මේ TikTok එකේ මාර විදිහට famous වෙලා තිබ්බ මේක මේ sand pit. sand pit කියලා කැෆේ එකක්. මේකේ ඔයගලන්ට කරන්න තියෙන ඉතින් මේ පැත්තට එන්න පෙන්නන්න. මේකේ ඔයගලන්ට මේ වගේ toys එක සෙල්ලම් කරන්න තියෙන්නේ. මේ toys යාති 4ක් විතර තියෙනවා. මම හිතන්නේ මේකනේ defender එකකුත් තියෙනවානේ. defender එකකුත් තියෙනවා. මේකේ බැලි අරගෙන දාන එහෙම සීන් එකක් තියෙනවා. ඉතින් මේ මාර ආතල් වැඩන්නේ. ඔයගලන්ට මේකෙන් මේගොල්ලන්ගේ රෙස්ටුරන්ට් එකේ කෑම ගන්නත් පුළුවන්. කෑම ටික රෙඩි වෙනකන් ඔයගලන්ට මේ සෙල්ලම් කරන්න තියෙන්නේ. මේක මේ ප්‍රයිසස් ඒ ටික මේ අපි වෙනම දාන්නම් වීඩියෝ එකේ මැද්දෙන්. මේ ඉතින් අපි බලමු කොහොමද අද දවසේ වැඩේ වෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි වැඩේ වෙන්නේ. මෙයාට ට්‍රක් එක දීලා තියෙන්නේ. මට තියෙනවා මේක. මේක පොඩ්ඩක් කන්ට්‍රෝල් කරන්න පොඩ්ඩක් අමාරුයි. මේක මේගොල්ලන්ගේ මේ ඉන්ටීරියර් ඩිසයින් එක මාර ලස්සනයි. ඇතුලේ ඉන්ටීරියර් ඩිසයින් එකේ වීඩියෝස් ටිකත් අපි දාන්න. ඔයගලන්ට මේ පැත්තෙන් ඔහොමම මේ ට්‍රක් එක අරගෙන ආවොත් මේ පැත්තටම යන්න පුළුවන්. මේ පැත්තෙන් ඇවිල්ලා මෙහෙම පාත් එක හදලා තිනවා. මෙහෙටම අර අතන අර ඩම්ප් කරන තැනටම ගෙනල්ලා දාන්න පුළුවන් ට්‍රක් එක. ඈ මේකෙන්ද දාන්නේ? ඔව්. මෙතෙන්ට එන්නේ මෙතනින් අර ස්ලෝප් එක තියෙනවා. ස්ලෝප් එකෙන් එන්නේ. ස්ලෝප් එකෙන් ඇවිල්ලා මෙතනට දාන්න පුළුවන්. යෝගලන් පේනවා නම් ඇතුලේ පෙපර් තියෙනවා. බා. මගතේ passion fruit mojito එක. මේක ගති. පොඩි මින් ගතියෝ තියෙනවා. එතකම වාගේ බලන්න. මේක උඩින් ස්ට්‍රෝබෙරි ගෑටෙත් තියෙනවා. ගයිස් දැන් අපි Unity Plaza එකට ආවා අපේ ගේමින් chair එක බලන්න. දැන් මෙතන හැබැයි අපිට සෑහෙන ඇවිදින්න වෙනවනේ. ඒක තමයි. මොකද අපි දැන් දවස් ගානක් තිස්සේ chairs හොයනවා. අපිට එක shop එකකින් පොල්ල තිබ්බා. chairs තියනවා කියලා නැති වුණා අන්තිමට ස්ටොක් හොයාගන්න නැති වුණා. මේ දැන් අපි මෙතන පොඩ්ඩක් හොයලා බලන්න හැදුවේ මේ
මම අඳුරන මම දන්න ෂොප් එකකුත් තියෙනවා මම කලින් බඩුව අරන් තියෙන. අපි එතනට ගිහිල්ලා බලමු. හොයාගන්න පුළුවන් වේද කියලා. ෆයිනලි බොයිස් අපිට හම්බුණා හරියට ගේමින් එකක් තියෙන තැනක්. ඉතින් ගොඩන්ටත් ඇවිල්ලා ගන්න පුළුවන්. මේ මේක ආම්ලයට ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. nice. ඔයගේ කියලා එන්න. උඩට බලන්න කරන්න පුළුවන් නේ. ඒක තියෙනවා. හරි. ආම්ලකට හදන්න පුළුවන්. ඒකත් එක්කම හොඳම වැඩේ කියන්නේ අපිට පින්ක් එකක් හම්බුණා. මෙයා දැන් පින්ක් එක ගන්න අපි හැමතැනම හොය හොය හිටි. මම ඉස්සලා මේ ක්ලිප් එක ගන්නකොට කී කියත් හිටියේ මේ පින්ක් ලංකාවේ නැහැ කියලා කිව්වනේ මම ඒකේ. මේ අපි ෂොප් එකට ආපු ගාම මේක තමයි ඉස්සෙල්ලාම දැක්කේ. ඒක නම් නියමටම තියෙනවානේ. ඒක මොන වැඩේ කියන්නේ පල්ලෙහාට කඩන්න. ඔව් ෆුල්ම ওই පැත්තට කඩන්න බෑ අපොට. මෙහෙට. ඔව් මේ ෆුල්ම කඩන්න පුළුවන්. නිදා ගන්න පුළුවන්. ඉතින් මේ ඔයගලන්ටත් මේ රෙඩ් ඩ්‍රැගන් ෂොප් එකට ඇවිල්ලා ගන්න අපිට පල්ලෙහා ඉන්න කෙනෙක් තමයි කිව්වේ. මේ මොන ෆ්ලෝ එකේද ඒක? යුනිටි ප්ලාසා එකේ ඔයගලන්ට 3rd ෆ්ලෝ එකට ආවොත් මේ මේගොල්ලන්ගේ ෂොප් එකෙන් ගන්න පුළුවන්. මේ ගේමින් චෙයර්ස් තියෙනවා, මේ මෙකැනිකල් කීබෝඩ්ස්, මයික්ස්, ගේමින් පැත්තට ඕන වෙන ඔක්කොම දේවල් ටික තියෙනවා. මම තව මේ ප්‍රොඩක්ට්ස් වල මේ සෙට් එක තියෙනවා. මම තව මේ ප්‍රොඩක්ට්ස් වල ක්ලෝස් අප් ෂොට්ස් ටිකක් ඔයගලන්ට දාන්නම්. මේ මවුස් ටික තියෙනවා. තව මොනවද තියෙන්නේ? වෙබ්කෑම්ස් උත් තියෙනවානේ. වෙබ්කෑම් සෙට් එකකුත් තියෙනවා. ඔක්කොම ටික තියෙනවානේ. මේක මම පෙන්නන්න හිටියේ අර මේ මෙකැනිකල් ස්විච් එක. අපිට ඕනේ මගේ මේ කීබෝඩ් එක ඒක බලන්න මේ ටයිප් එකකද තියෙන්නේ මේ කියලා. ටයිප් එක තමයි නේ. නෑ ඒක ගලවලා බලන්න ඕනේ ඉස්සරලා. මේක ඇතුළට ෆික්ස් වෙනවා. මේ හෙඩ්සෙට්ස් තියෙනවා. ඉතින් ඔක්කොම රෙඩ් ඩ්‍රැගන් බ්‍රෑන්ඩ් එකේ තියෙන ඔක්කොම ප්‍රොඩක්ට්ස් ටික වගේ ඔයගලන්ට මෙතනට ආවොත් ගන්න පුළුවන්. අනිත් එක තමයි ඔයගලන්ට මේ කොකෝ දාලා පේ කරන්න පුළුවන්. ඔය ටික තමයි තියෙන්නේ දැනට. මොනිටර්ස් උත් තියෙනවා. මම එක දවසක් ඇවිල්ලා මේ එදා මොනිටර්ස් හොයනකොට මෙහින් මොනිටර් එකකුත් බලලා ගියා මම. මේ ඔයගලන්ට ගේමින් මොනිටර්ස් ඕන නම් මොනිටර්ස් බලන්න පුළුවන්. මගේ චෙයා එක චෙක් කරන්න මේ ගේම් එක උත් ගන්න. මේක හරිම ලස්සනයි උනේ පින්ක් කලර් මොන ලස්සනයිනේ. මේක ශ්‍රේණි වෙලේ තාසේ. ඔව් ඒකත් හොඳයි. මේ ලොජිටෙක් කියනකොට හොඳට grip එක තියෙනවා වගේ. එහෙමද? වැඩි කීයද? මට මේක ඕනේ. මට පින්ක් කලර්. අන්න ඒකේ මේ යකඩ කැඩිල්ලදී වා මේක ලස්සන මම. ඊයර අරක ගන්න ඕන චාට. ලස්සනනේ.
වයි නීයෝ ඩ්‍රැගන් කෙනෙක් නෑ මට තේරෙන්නේ නැහැ මේක කොහොමද මේ පිට කොහොමද ගන්න කියලා. ඩ්‍රැගන් කෙනෙක් ඩ්‍රැගන් දැන් කෙනෙක් ගම දෙමි මේක ඔක්කො තනියම කරගෙන යනවා. මම කරලා බලන්න චෑස් ගත්තා ඉතින් දැන් ඒගොල්ලන්ගේ ස්ටෝර්ස් වලට ඇවිල්ලා චෑස් දෙක ගත්තා. දැන් අපි යනවා ගෙදර චෑ එක හදලා බලන්න බොයිස්. ඉවසිල්ලන්න බලන්නගන්න ඔව් අපි බලමු. මෙයාගේ චෑ එක ඉස්සර හදලා බලමු අපි. මගේ කොල්ලම ඩිසිල්ලන්න පිංකි පිංකි ගායිස් ඉතින් මේ තියෙන්නේ මං ගත්ත ගේමින් චෑ එක. මේකේ මේ කුෂන් එක මෙහෙම අයින් කරන්න පුළුවන්. ඒකත් එක්ක මෙතනට හෙඩ් රෙස්ට් එකකුත් ඇවිල්ලා තිබ්බා. මේක ෆුල් බ්ලැක් තමයි තිබ්බේ. අනිත් බිල්ඩ් ක්වොලිටි එක එහෙම සුපිරියටම තියෙනවා චෑ එක. මැටීරියල් එකත් පොඩි නිකන් මේ බලන්න මේ ෆැබ්‍රික් වගේ මැටීරියල් එකක් තියෙන්නේ. ඉතින් චෑ එක නියමටම තියෙනවා. එහෙනම් අපි ඊළඟ බ්ලොග් එකකින් හම්බෙමු guys. Thank you so much. බලන් හිටපු හැමෝටම like කරලා comment කරලා subscribe කරලා පුළුවන් කට්ටිය share පාරක් දෙන්න. එහෙනම් bye bye.